Hi යාළුවනේ, welcome back to my YouTube channel Hiru Sandu Vlogs. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවා නේද? අද vlog එකකින් අරගෙන ආවේ ඔයාලත් තවත් යන්න ආසම කරන ලස්සන තැනකට. අපි මුලින්ම ගියේ කැලණිය water world. ඉතින් ඊට පස්සේ අපි ගියා දෙහිවල සත්වෝද්‍යානය බලන්න. ඊට පස්සේ නෙළුම් කුළුණත් බැලුවා. ඉතින් ඒ ලස්සන ස්ථානවල සුන්දරත්වය මේ හැමදේම දැක බලා ගන්නවාලා කැමති නම් වීඩියෝ එකේ අවසානය වෙනතෙක් රැඳී සිටින්න කියලා හැමෝගෙන්ම හරි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ස්කිප් නොකර දිගටම බලන්න කියලාත් ඔයාලට කියනවා. ඒ වගේම කියන්න කැමති වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවෝ අතර ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙනකන් channel එක subscribe නොකරනම් වීඩියෝස් බලන්නේ subscribe කරලා බලන්න කියලාත් හරි ආදරෙන් කියනවා. තව චුට්ටක් ඔහොම බලන්න. එහෙනම් අපි vlog එක පටන් ගමු. මුලින්ම water world කැලණිය. ඔන්න ඉතින් අපි මුලින්ම යන්නේ water world කැලණියට. මේකේ ලස්සන මාළු වගේම ඔය කුරුල්ලෝ ඒ වගේ අයත් ඉන්නවා. ඒ වගේම හරිම ලස්සන තැනක්. මුලින්ම මෙතන කියන්න ඕන රිවර් සෆාරි. ඔය අපි රිවර් සෆාරි යන ගමන් තමයි ඔය වීඩියෝ කරන්නේ. ඉතින් හරිම ලස්සනයි. දෙපැත්තෙම මාළු ඉන්නවා. ඉතින් අපි මේ එයාලව බලාගෙන ඒ ලස්සන විඳින ගමන් තමයි ඔය යන්නේ. එහෙනම් ඔයාලත් වීඩියෝ එක බලන්න. මෙන්න මේ වගේ හරි ලස්සන පාට මාළු ගොඩාක් ඉන්නවා. ඉතින් මේ රිවර් එක දෙපැත්තෙම මේ වීදුරු වලින් වට කරලා තමයි මේ මාළුන්ව ඉන්නේ. ඉතින් බලන්න හරිම ලස්සනයිනේ. ඒ වගේම ඔය එක් පැත්තක මාළු ඉන්නවා. අනිත් පැත්ත ගත්තොත් ඔය හාව වගේ ලස්සන සත්තුත් ඉන්නවා. ඒ වගේම වෙන ඔය තාරාවෝ හංසයෝ වගේ කුරුළු වර්ගත් ඔතන පීන ඉන්නවා. ඉතින් අපි ඔය එයාලගේ අසිරිය නරඹන ගමන් බලන ගමන් ඒ පරිසරයේ ලස්සන බලන ගමන් ඉදිරියට යන ගමන් ඉන්නේ. ඔන්න ඊට පස්සේ මේ ගල්තලාව වගේ තියෙන තැනින් අපි ආවා ටිකක් එළිය තියෙන තැනකට. මෙතන ටිකක් ආලෝකය හොඳට ලැබෙනවා. ඒ වගේම මාළුන්ට වඩා මෙතන ඉන්නේ ලස්සන හංසයෝ, පාත්තයෝ, ඒ තාරාව වගේ ලස්සන පක්ෂීන් ඉන්නේ. ඉතින් එයාලා අපිට හම්බෙනවා මාළුන්ගෙන් පස්සේ. ඔන්න බලන්නකෝ ඉතින් එයාලා. ඉතින් මේ කැලණිය water world එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපි අවුරුද්දෙන් අවුරුද්දට ගියත් හැම අවුරුද්දකම මොනවා හරි වෙනස් වීමක් කරලා තමයි තියෙන්නේ. එතකොට අර අපි යද්දී අපිට හරි අලුත් දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. මොකද අපි ඉස්සරහට යනකොට දැක්කා තව මේ වගේ දේවල් කරන්න පුළුවන් තැන් හිස්ව තියෙනවා. එතකොට ඒ වගේ තැන්වල අලුත් දේවල් තව ඉස්සරහට දාලා මේක ලස්සන කරයි කියලා හිතෙනවා. ඔය සුදු පාටට පේන්නේ ඔය ඔතන ඉඳපු තාරාවුන්ගේ පිහාටු වැටිලා ඒ පිහාටු එතන වැටිලා තිබුණාට අපි යන ඒ රිවර් කොටසේ අපි යන ඒ ජලයට ඒව මුසු වෙන්නේ නැහැ. මොකද වීදුරුවක් දාලා මේ හැමදේම වෙන් කරලා තියෙන්නේ. ඒ හේතුව නිසා ඉතින් අපි මේ අර ඒ ඔය තාරාවුන්ගේ එහෙම ලස්සන බලන ගමන් ඔය ඉස්සරහට යනවා. ඔන්න ඊට පස්සේ අනිත් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අර කිඹුල් මාළුව කියන ටිකක් විශාල මාළුවෙක්. එයාට මං හිතන්නේ ඒ නම ලැබිලා තියෙන්නේ ටිකක් එයාගේ කිඹුලෙක්ගේ වගේ මූණක් තමයි තියෙන්නේ. ඒ හේතුව නිසා වෙන්නේ කිඹුල් මාළුව කියලා කියන්නේ. ඔන්න අපි දැන් ඒ තාරාවොත් කිඹුල් මාළුත් බලලා අපි ආවා තවත් ලස්සන තැනකට.
එතනත් හරි අමුතුයි. මොකද එතන නිකන් ගුහාවක් වගේ තමයි හදලා තිබුණේ. ඒත් උඩ ඒ টොප් එක ලස්සනට පාසි වර්ග වගේ ලස්සන පැලෑටි වවලා ඒ වගේත් මාළු තමයි අපිට දක්නට ලැබුණේ. ඉතින් එතන ටිකක් උඩ බලාගෙන යන්න ඕනේ. ඇත්තටම හරිම ලස්සනයි ඒකත්. අපිට ඊට පස්සේ දක්නට ලැබුණේ ඔන්න ඔතන ඉන්නේ කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලගේ ලස්සන තමයි අපිට දක්නට ලැබුණේ. ඔන්න නැවතත් අපිට මාළු ඉන්න ලස්සන තැනක් තමයි අර වීදුරු වලින් කොටු කරපුව දක්නට ලැබුණේ. ඔන්න අපි දැන් රිවර් සෆාරිය ඉවර කරලා අපි ඊට පස්සෙත් යන්නේ හරි ලස්සන තැනකට. ඊට පස්සේ මෙතන පොඩි බර්ඩ් පාක් එකකුත් තියෙනවා. අපිට ඉතින් ඒ ලස්සන කුරුල්ලෝ එහෙම බලන්නත් පුළුවන්. ඊට පස්සේ එතනම තවත් ලස්සන මින් මැදුරක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ ලස්සන වෝටර් ටනල් එකක් තමයි අපිට තියෙන්නේ. එතනත් ලස්සන මාළුවෝ ඉන්නවා. ඊට පස්සේ ඔන්න ගෝල් පේසුත් ගියා. ගෝල් පේස් ගියා නම් අනිවාර්යෙන් වඩයක් ගන්න අමතක කරන්නේ නැහැනේ නේද? ඊට පස්සේ අපි යන්නේ තවත් ලස්සන තැනකට. ඔන්න නෙළුම් කුළුණට ආවා. ඉතින් අපි බලමු නෙළුම් කුළුණට ගිහිල්ලා කොහොමද එතෙන්ට ගියහම ලොකේෂන් එක කොහොමද පේන්නේ කියලා. මේ ඉතින් නෙළුම් කුළුණ උඩටම නැග්ගට පස්සේ අපිට පහළ පේන ලස්සන ඔන්න බලන්න කෝච්චියක් අපිට පේනවා එන විදිහ. අපි උඩටම ඉන්නේ හරිම පොඩියට චූටියට තමයි ඒවා පේන්නේ. නමුත් ඉතින් ඒ උඩ ඉඳන් බැලුවමත් හරි ලස්සනයි. ඉතින් ඔය කෝච්චි පාර තමයි අපිට පේන්නේ. ඉතින් ඒ වගේම කෝච්චි පාර බිල්ඩින්ග්ස් මේ වගේ ඒවා තමයි ඉතින් එතෙන්ට ගියාම උඩටම ගියාම අපිට පේන්නේ. ඉතින් ඊට පස්සේ අපි දෙහිවල සත්වෝද්‍යානය බලන්නත් ගියා. ඉතින් හරි ලස්සන යාළුවෝ ටිකක් හම්බුණා. හැබැයි එයාලගේ නම් වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා මට. එහෙනම් යාළුවනේ අදට vlog එක ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.